අයිබුවන් යාළුවනේ SL රිවිව් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා අදත්. ඉතින් අද අපි අරගෙන ආවේ Yes Got Yes කියන ෆිල්ම් එක. මේක ඇමරිකන් කොමඩි ඩ්‍රාමා එකක්. එහෙනම් අපි යමු කතාව පැත්තට. කතාව පටන් ගද්දිම අපිට හම්බෙන්නේ ඇලිස්ව. මෙයා හරිම අහිංසක ලැජ්ජාකාර කෙල්ලෙක්. මෙයා යන්නේ මාරම සැර නීති තදටම තියෙන කතෝලික හයි ස්කූල් එකකට. හිතා ගන්නකෝ මේ ඉස්කෝලේ තියෙන සැරට සමහර ළමයි දවස් 2-3ක් ඇවිත් මේ පැත්ත පළාතේ එන්නේවත් නැහැ. විනයබාර ටීචර් නම් මාරයි. එයා කෙල්ලන්ගේ සායවල් වල දිග අඟල් පටිය අරන් මැනලම බලනවා. මේ ඉස්කෝලේ නීති හරි අමුතුයි. බොරු කිව්වොත් ඒක පාපයක්. රොමැන්ටික් ෆිල්ම් බැලුවොත් දඬුවම් ලැබෙනවා. අනිත් ළමයි මේ ඔක්කොම ආමේන් කියලා පිළිගත්තට අපේ ඇලිස්ට නම් මේවා තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ යන්තම් ඇඟපත වැඩෙන වයසේ. ඉතින් එයාට කාමුක දේවල් ගැන තියෙන්නේ පුදුම කුතුහලයක්. මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ෆාදර් මර්සි තමයි ලිංගික අධ්‍යාපනය සෞඛ්‍ය පන්ති එහෙම කරන්නේ. ඉතින් මෙයා උගන්වනවා ළමයි හදන අරමුණක් නැතුව සෙක්ස් කරන එක මහා පාපයක් කියලා. එතකොටම එක කොල්ලෙක් අහනවා ෆාදර් එතකොට තනියම කරන එක ඒ කියන්නේ යා ස්වයං වින්දනය කරන එකක් නීති විරෝධීද කියලා තමයි අහන්නේ. ෆාදර් යාගෙන් අහනවා ඒකෙන් ළමයි හැදෙනවද කියලා. අන්තිමට ෆාදර් කියනවා කසාද බඳින්න කලින් මොන විදිහේ සම්බන්ධයක් තිබ්බත් ඒකේ අවසානය සදාකාලික දුකක්මයි කියලා. ඇලිස්ට නම් මේව අහලා පිස්සු හැදෙනවා. එක පැත්තකින් ඉස්කෝලෙන් කියනවා ඔහොම දේවල් හිතන්නවත් එපා කියලා. අනිත් පැත්තෙන් එයාගේ ඇඟම ඒ දේවල් ඉල්ලනවා. එයාගේ හොඳම යාළුවා ලෝරටත් මේක තේරෙන්නේ නැහැ. ලෝර කියන්නේ අපේ වයසට තියෙන්නේ පාඩම් කරන්න විතරයි කියලා. ඉතින් ගෙදර ගියපු ගමන් අපේ ඇලිස් දුවන්නේ කම්පියුටරේ ළඟට. ගිහින් ලොග් වෙනවා ඒ කාලේ තිබ්බ සුපිරිම chat room එකකට. AOL එකට. මෙයා chat room වල එහෙම යනකොට එකපාරටම හැරි චෙස්ට් 1956 කියලා අමුතු එකෙක් මැසේජ් කරනවා. මෙයා එවල තියන්නේ එයයි එයාගේ වයිෆුයි වැඩේ කරන අමුතු කුණු හරුප පින්තූර වගේක්. ජීවිතේට මෙහෙම දෙයක් දැකලවත් නැති ඇලිස් පිළිකුලෙන් ටක් ගාලා මොනිටරේ ඕෆ් කරනවා. ඒත් පොඩි වෙලාවකින් මෙයා ආයෙමත් මොනිටරේ ඔන් කරලා ඒ පින්තූර බලන්න ගන්නවා. ආයෙමත් අර හැරී කියන මනුස්සයා මැසේජ් කරන්න ගන්නවා. ඌට ඕනේ මෙයාගේ විස්තර දැනගන්න. ඇලිස් ඉතින් බොරුවක් ගහනවා එයාට වයස 22යි කියලා. ඒ පාර අරමිනියා ෆොටෝ එකක් ඉල්ලනවා. මෙයා පය වුණත් ඇලිස් දැන් එයාගේ යාළුවෙක්ගේ ෆොටෝ එකක් යවනවා. මේකෙන් මෝල් වෙන අර මිනිහා එක එක જાතියේ කාමුක මැසේජ් එවන්න ගන්නවා. ඇලිස්ට මේ වචන තේරෙන්නේවත් නැහැ. ඉතින් මෙහෙම chat කරගෙන යනකොට අර මිනිහා අහනවා ඔයා තනියම ස්වයං වින්දනය කරනවද කියලා. ඇලිස් එහෙම කරලා නැහැ. ඒත් අර මිනිහා ඒක අවුලක් නැහැ කිව්වම ඇලිස් එයාගේ අත හැමින්ම ඇඳුම ඇතුළට දාගන්නවා. එක පාරටම ඇලිස්ට පුදුම සනීපයක් දැනෙන්න ගන්නවා. ඒත් එයා සුරාන්තයට යන්නත් කලින් අම්මා ගෙදර එනවා. ඇලිස් යන්තම් මොනිටරේ ඕෆ් කරලා කුස්සියට දුවනවා. පහෝදා ඉස්කෝලේ කැන්ටිමේදී ඇලිස් යාළුවත් එක්ක කකා ඉන්නකොට එක පාරටම ජනප්‍රිය කෙල්ලෙක් ඇවිත් කියනවා අඩෝ මට නම් හිතා ගන්නවත් බෑ ඇලිස් වේඩ්ගේ සලාද ටෝස් කරාලු කියලා. මුළු ඉස්කෝලෙම දැන් මේක කතා වෙනවලු. ඉතින් ඇලිස්ට මේක හිතා ගන්න බෑ. ඉතින් මෙයා මොන සලාදයක්ද? මං වේඩ් එක කතා කරලවත් නැහැ කියලා මෙයා කියනවා. අර කෙල්ල ගියාට පස්සේ ඇලිස් ඉතින් මේක ගණන් ගන්නේ නැතුව චොකලට් කව එකක් අරන් ඒක ලෙව කකා ඉන්නවා. ඉතින් එවෙලෙම ළඟ හිටපු කොල්ලෝ සෙට් එකම මහා හයියෙන් hina වෙනවා. වේඩ් එතනට ඇවිල්ලා ඇලිස්ට ඔයා මහා පිළිකුල් කියලා බනිනවා. මේ කේස් එක විනයබාර ටීචර්ටත් ගිහින් ඇලිස් පල්ලියේ දේව මෙහෙට උදව් කරන එකත් තහනම් කරනවා. ටීචර් කියනවා දෙවියන් බලාගෙන ඉන්නවා පරිස්සම් වෙන්න කියලා. හවස ඇලිස් ෆාදර් මර්සි ගාවට ගිහින් අර AOL chat එක ගැන පාපොච්චාරණය කරනවා. ෆාදර් යාට බනින්නේ නැහැ. ඒ දඬුමක් විදියට 20 පාරක් යාච්ඤා කරන්න කියනවා. ඔන්න ඊළඟට ඇලිස් සහ ලෝරා දෙන්නම රිට්‍රීට් එකකට සෙට් වෙනවා. මේක ආගමික වැඩසටහනක්. දෙවියන්ට ලං වෙන්න උගන්වන එකක්. ඇලිස් හිතන්නේ මේක තමයි ආයෙත් හොඳ ළමෙක් වෙන්න තියෙන chance එක කියලා. ඒත් ලෝරාට ඕන නීනා කියලා ජනප්‍රිය සීනියර් කෙනෙක්ගේ ඇහැට අහු වෙන්න. මෙයාලා කැම්ප් එකට ගියා විතරයි ඇලිස්ගේ ඇහැ නතර වෙන්නේ ක්‍රිස් ගාව. මෙයා තමයි රිට්‍රීට් ලීඩර්. ඒ වගේම ඉස්කෝලේ ෆුට්බෝල් ටීම් එකේ කැප්ටන්. ඉතින් මෙයා පට්ට කොල්ලෙක්. ඒත් වැඩේ කියන්නේ ඇලිස්වයි ලෝරාවයි දාන්නේ ටීම් දෙකකට. නීනා ඇවිත් ඇලිස්ගේ ෆෝන් ඔරලෝසු ඔක්කොම ඉල්ල ගන්නවා. ඇලිස් ඔරලෝසුව දෙනවා. ඒත් ෆෝන් එක හොරෙන්ම හංග ගන්නවා. ඉතින් පහෝදා උදේ ෆාදර් මර්සි එයාගේ නීරස දේශනාව පටන් ගන්නවා. ඊට පස්සේ ළමයින්ට ෆෝම් එකක් දෙනවා. මේ අවුරුද්දේ දැනුණ හැඟීම් රවුම් කරන්න. ඇලිස් ආදරය සතුට වගේ ඒවා එක්ක ලිංගික උත්තේජනය වීම කියන එකත් රවුම් කරනවා. ඒත් ටිකකින් හිත වෙනස් වෙලා ඒක මකන්න try කරනවා. බැරිම තැන ඒ වචනේ උඩින් කතිරයක් ගහලා ෆෝම් එක දෙනවා. ඊළඟට තියෙන්නේ ස්ටේජ් එකට ඇවිත් හිතේ තියෙන දේ කියන්න. නීනා දුවල ගිහින් ස්ටේජ් එකට නැගලා පොඩි කාලේ එයාව ගෙදරින් ගණන් ගත්තේ නැහැ කියලා අඬන්න ගන්නවා. ප්ලෑන් එක හරි. හැමෝම එයාව වට කරගෙන බදා ගන්නවා. ඔන්න ඉතින් එදා රෑ ඇලිස් හොරෙන් ගෙනාපු ෆෝන් එක ඔබ ඉන්නකොට එක පාරටම ඔලුවට මරු අයිඩියා එකක් එනවා. මෙයා ෆෝන් එක වයිබ්‍රේට් දාලා තමන්ගේ කකුල් දෙක අස්සේ හංග ගන්නවා. එක පාරටම ඇලිස්ට කිසිදා නොදැනුණු අමුතු සනීපයක් දැනෙන්න ගන්නවා. ඒත් එයා කාමරේ තියෙන කුරුසේ රූපය දකින්නවත් එක්කම ඒක නතර වෙලා යනවා.
දෙවනි දවසේදී ළමයින්ව කැලේ ඇවිදින්න එක්කන් යනවා. ඉතින් මේ වෙලාවේ කෙල්ලෙක් වැටෙනවා. ක්‍රිස් දුවලා ගිහින් එයාව නැගිට්ටවනවා. මේක දකින ඇලිස් එයත් වැටුණා වගේ බොරුවට රඟපානවා. ක්‍රිස් දුවගෙන ඇවිත් ඇලිස්ව වඩාගෙන නර්ස් ගාවට ගෙනියනවා. ඇලිස්ට ඉතින් මාර සතුටුයි. ඉතින් මේකෙන් මෙයාගේ හිත ඇතුලේ ආසාවල් වලින් පිරෙනවා. ඒත් හවස වැඩේ අවුල් වෙනවා. හැමෝම ඉස්සරහා ඇලිස්ගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙලා නීනට අහුවෙනවා. දඬුවම ෆාදර් මර්සි ගාවට යන එක. ෆාදර් ඇයට රිට්‍රීට් හවුස් එක සුද්ධ කරන්න නියම කරනවා. පැය කිහිපයකට පස්සේ මෙයා සුද්ධ කරන ගමන් දකිනවා ෆාදර් මර්සිගේ රූම් එකේ කම්පියුටර් එකක් තියෙනවා. වටපිට බලනවා. කවුරුත් නැහැ. මෙයා හොරෙන්ම ඒක ඕපන් කරලා AOL එකට ලොග් වෙනවා. ලොග් වෙලා සර්ච් කරන්නේ අර වචන ටික. මොකද්ද මේ සලාද ටෝස් කරනවා කියලා කියන්නේ කියලා අර chat room එකෙන් එක උත්තර එනවා. එකක්වත් හරියට තේරෙන්නේ නැහැ. එකපාරටම අඩි සද්දයක් ඇහෙනවා. ඇලිස් ටක් ගාලා මොනිටරේ ඕෆ් කරනවා. ඒත් කම්පියුටර් එක ඕෆ් කරන්නේ නැහැ. එළියට යනකොට නීනා හම්බෙනවා. නීනා කියනවා ඔයා බේඩ් එක කරපු දෙයට මම ඔයත් එක්ක තරහ නැහැ. ඔයා දැන්වත් හොඳ ළමෙක් වෙන්න කියලා. තුන්වෙනි දවසේ ක්‍රිස් ළමයින්ට කියනවා තමන්ගේ පසුතැවීම් පාපොච්චාරණය කරන්න කියලා. ඇලිස්ගේ වාරය ආවම එයා කියනවා මගේ බල්ලා වසකාලා මැරුණා. මට යාව බේරගන්න බැරි වුණා වගේ පට්ටපල් බොරුවක් කියනවා. ටිකකින් ෆාදර් මර්සි කලබලෙන් දුවගෙන ඇවිත් කියනවා කවුරු හරි මගේ කම්පියුටරෙන් අසභ්‍ය වීඩියෝ බලලා මේක කරපු කෙනා ඉක්මනට ඇවිත් බාර වෙන්න. දෙවියන් බලාගෙන ඉන්නවා කියලා. ඇලිස් ෆුල් බය වෙනවා. ඒත් කටවහගෙනම ඉන්නවා. ෆාදර් ළමයින්ව එක්කෙනා ගානේ ඔෆිස් එකට ගෙන්නනවා. ඇලිස්ගෙන් අහනවා ඇයි අර ෆෝම් එකේ ලිංගික උත්තේජනය කියන එක රවුම් කළේ කියලා. ඇලිස් කියනවා ඒ රිට්‍රීට් එක එන්න කලින් දැන් එහෙම නැහැ කියලා. ෆාදර් ඊට පස්සේ වේඩ්ගේ කතාව අදිනවා. ඒත් ඇලිස් කියනවා එහෙම දෙයක් උනේ නැහැ කියලා. එදාම ඇලිස් රිට්‍රීට් හවුස් එක සුද්ධ කරනකොට වේඩ් ඇවිත් කුණු දාලා ඇයට විහිළු කරනවා. ෆාදර් ඇවිත් වේඩ් අරන් යනවා. එතන වේඩ්ගේ බ්‍රේස්ලට් එකක් පැටිලා තියෙනවා ඇලිස් දකිනවා. ඇය ඒක සාක්කුවේ දාගන්නවා. කුස්සිය පැත්තකට යනකොට ඇය ෂොක් වෙන දෙයක් දකිනවා. අර ලොකුකම කියපු නීනා කැලේක කොල්ලෙක් එක්ක කිස් කර ඉන්නවා. මේක දකින ඇලිස්ට පිස්සු හැදෙනවා. ඇය දුවගෙන ගිහින් ලෝරට මේක කියනවා. ලෝරා මේක විශ්වාස කරන්නේ නැහැ. ඔබ නීනාට ඊරිසියාවට බොරු කියන්නේ. අර ෆාදර්ගේ කම්පියුටරෙන් කුණුහරුප බැලුවෙත් උඹ කියලා ඇලිස්ට බනිනවා. ඇලිස්ට දැන් ඇති වෙලා. ඇය කෙලින්ම යන්නේ ෆාදර් මර්සිගේ ඔෆිස් එකට. ගිහින් වේඩ්ගේ බේස්ලට් එක කීබෝඩ් එක යටින් තියනවා. ඒත් එක්කම ෆාදර් ආපහු වෙනවා. ඇලිස්ට හැංගෙන්න වෙන්නේ අල්මාරිය ඇතුලේ. මෙන්න මේ වෙලාවේදී ඇලිස් දකින්නේ මහා අමුතුම වැඩක්. මේ ශුද්ධවන්ත ෆාදර් දොර වහගෙන එයාගේ කම්පියුටර් එකේ තියෙන වල් වීඩියෝ එකක් බල සයන් වින්දනය කරන්න පටන් ගන්නවා. අල්මාරිය ඇතුලේ ඉඳන් මේක දකින ඇලිස් පිළිකුලෙන් S2 වහගන්නවා. එළියට ආවම ක්‍රිස් අහනවා ඔයා හොඳින්ද කියලා. ඇලිස් හිතන්නේ ක්‍රිස් එයාට ලයින් කියලා. ඇය එකපාරටම ක්‍රිස්ට තදින් කිස් කරනවා. ක්‍රිස් බය වෙලා අඬා එතනින් දුවනවා. ඔන්න රෑ ඇලිස් හොරෙන් එළියට පැනලා ගිහින් නතර වෙන්නේ ලෙස්බියන් බා එකක. එතන අයිතිකාරය ජීනා එක්ක ඇලිස් කතා කරනවා. අපායට යයි කියන බයට අපිට පොඩි වැරද්දක්වත් කරන්න බෑනේ කියලා ඇලිස් කියනවා. ජීනා කියනවා මමත් කොහොම ඉස්කෝලේක තමයි හිටියේ. ඒත් මම නීතිවලට මාව වෙනස් කරන්න දුන්නේ නැහැ කියලා. ජීනා ඇලිස්ව ආපහු කෑම්ප් එකට ගෙනත් දානවා. ආපහු යන්න කලින් ඇලිස් අර අමාරු ප්‍රශ්නේ අහනවා මෙයාගෙන්. ඇත්තටම මේ සලාද ටෝස් කරනවා කියන්නේ මොකද්ද කියලා. ජීනාට හිනාව නවත්ත ගන්න බැරුව යනවා. අන්තිමට ඇය කියනවා ඒකේ තේරුම කෙනෙක්ගේ පස්සපැත්ත ලෙව කන එක කියලා. ඇලිස් හිනා වුණා වගේ පෙන්නුවත් ඇතුළතින් ෆුල් ෂොක් වෙනවා. ඉතින් ඔන්න අන්තිම දවසේ ෆාදර් මර්සි වේඩ්ව අල්ල ගන්නවා. මොකද අර බ්‍රේස්ලට් එක හම්බෙලා. වැරදිකරු වේඩ් කියලා ෆාදර් හිතනවා. ලෝරා ඇවිත් ඇලිස්ගෙන් සමාව ගන්නවා. ඒ වගේම ලෝරා තව රහසක් හෙලි කරනවා. ඒ තමයි වේඩ් කියන්නේ ගේ කෙනෙක්. එයා ඇලිස් එක්ක එහෙම කතාවක් පතුරවලා තියෙන්නේ එයාගේ ඇත්ත සීන් එක හංගන්න විතරයි. වේඩ්ට හැමෝම ඉස්සරහා සමාව ගන්න වෙනවා. ෆාදර් අහනවා තව කවුද පාපොච්චාරණය කරන්න කියලා. ඇලිස් ඉස්සරහට එනවා. ඇය කියනවා අපි හැමෝටම හංගන්න දේවල් තියෙනවා. ඒත් ඒකෙන් අපි නරක මිනිස්සු වෙන්නේ නැහැ. කටකතා අහලා මිනිස්සුන්ට බනින්න එපා. ජේසුස් හැමෝටම එක වගේ සැලකුවේ කියලා. දවස් කීපයකට පස්සේ ඉස්කෝලේදී ක්‍රිස් ඇලිස්ව මගහරිනවා. ඒත් ඇලිස් කියනවා අපි යාළුවෝ විතරයි කියලා. ඊට පස්සේ තමයි මෙයා සංසුන් එන්නේ. එදා හවස ඇලිස් ආයෙත් ෆාදර් ගාව පාපොච්චාරණයට යනවා. ගිහින් කිසිම ගාණක් නැතුව කියනවා ෆාදර් මම රිට්‍රීට් එකේදී වල් වීඩියෝ එකක් බැලුවා කියලා. එයා ඒ වීඩියෝ එකේ සීන් එක විස්තර කරනකොට ෆාදර්ට තේරෙනවා එයා බලපු එයාගේ ෆේවරිට් වීඩියෝ එකමයි කියලා. දෙන්නම දන්නවා මොකද්ද උනේ කියලා. ඇලිස් අහනවා මට දඬුවමක් ලැබෙයිද කියලා. ෆාදර් ලැජ්ජාවෙන් බිම බලාගෙන කියනවා මම දන්නේ නැහැ කියලා. ඔන්න අන්තිම සීන් එක. ඇලිස් ගෙදර ඇවිත් එයා ආසම ෆිල්ම් එක නිල් ටයිටනික් වීඩියෝ එකේ ටේප් එක දානවා. දාලා කෙලින්ම ෆෝවර්ඩ් කරන්නේ අර ඉන්ටිමේට් සීන් එකට.
එයා දැන් හෝමෝන අවස්ස ගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ මේසෙ උඩ තිබ්බ වයිබ්‍රේට් එකක් දාලා. ඒක සමහර විට එයාගේ අම්මගේ වෙන්න ඇති. මොකක්ද කො මේ එන්ඩින් එක? මේකේ දෙවැනි එකෙන් එහෙනම් අපි හම්බෙමු. ඉතින් ඔන්න ඔහොම තමයි මේ කතාව ඉවර වෙන්නේ. මේ වගේ තවත් සුපිරි කතා බලන්න අපිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. නොටිෆිකේෂන්ස් බෙල් එකත් ඔන් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි SL රිවීවර්. ඔයාලට සුබ දවසක්.